හායි කොහොමද ඔයාලට මේ මගේ පළවෙනි වීඩියෝ එක අද දවස මම මොකද කරන්න කියලා බලමු. මම මුලින්ම නැගිටලා ඔෂ්යා දාගෙන ඊට පස්සේ ආවේ ගෙවල් අස් කරන්න. මුලින්ම ඉස්සරහා තියෙන දොර ඇරලා බැලුවා එළිය කොහොමද කියලා. හොඳටම වැස්ස. ඊට පස්සේ මම ගෙයි අතු ගන්න ගත්තා. ඔය මං උඩ ඉඳලා පල්ලෙහාට අතු ගාගෙන එන ගමන් ඒ අස්සේ මගේ පුංචි බබා කෑ ගහනවා අඬනවා ඉඳගෙන එයාව ගන්න කියලා. වැඩස් ඉතින් මං එයාවත් හොරතා කර එයාවත් නලව තමයි ඉතින් ගන්නේ. බලන්න ඔය තොටිල්ලේ ඉන්න හැටි තියලා ගියේ කෙලින් අතර. හැබැයි දැන් ඉන්නේ එයා අනිත් අතර. එක විදියකට ඉන්නෙම නෑ. පුදුම දාංගලයක් තියෙන්නේ. ඔහොම තමයි ඉතින් ගෙවල් අස් කළා. ඊට පස්සේ මං උයා ගන්න කියලා හිතුවා. උයලා කාලා අද ටවුන් යනවා කියලා හිතාගෙන තමයි හිටියේ. ඒ වුණත් තාම ෂුවර් එකක් නෑ. තාම අර හිත ඉන්නවා මිසක් අර යන්න ඕන කියන එහෙම ලොකු අදහසක් නෑ. බලමු නංගි කතා කරොත් යනවා. ඊට පස්සේ හොඳට මඩන්න ගත්ත බබාව අතු ගන්න එක පැත්තකින් තියලා එයාව ගන්නවා. පේනවනේ. එක විදියකට ඉන්නේ නැහැ. දැන් ගිලිල්ල. ඔය දැන් ඉන්න පූසෙක් වගේ. මං ආස මේ ආඩන එකට. hina වෙන එකට, කෑ ගහනවට මං එන ආසයි. මට ඉන්න ඉතින් එකම පුතානේ. ඉතින් මට පාළුවකුත් නෑ එයා ඉන්නකොට. ඊට පස්සේ මං දවල් කෑම කාලා නංගිත් එක ගියා පොඩි බඩු වගයක් ගන්න ටවුන් එකට. ඒ යන ගමන් ඉතින් ඇඳුම් කඩ 2-3කටත් යන්න කියලා තමා ගියේ. නංගිට ඇඳුම් වගයක් ගන්න ඕන කියලා. බලමු අපි කොහොමද ඒක කරන්න කියලා. කියන්නේ කඩේට ගිහිල්ලා මොනවද ගන්න කියලා. ඔය කුරුතුගහ ටවුන් එක. ඊට පස්සේ උන්නාව කඩේට පේනවනේ. මට නම් කිසිම ඇඳුමක් සෙට් වුන්නේ නැහැ. කිසිම ලස්සනක් නැහැ. කියන්නේ අර පරණ ෆැෂන් වගේක් වගේ තියෙන්නේ ඒකේ. ඔය අපේ නංගිගේ දරුවා දඟ මල්ලක් එයත්. පේනවනේ මගේ පර්ස් එක අරගෙන දෙන්නේ නැහැ මට. එළගෙන ඉන්න. ඔය ඉන්නේ මං. ෆෝන් එක උදුරන්න හදන මගේ බට්ටිච්චා. ඔක්ම තමයි ඉතින් shopping කරේ. ඊට පස්සේ shopping කළා මං ලස්සන බලන සිපර්ස් එහෙම ලස්සන ඒවා තිබ්බා. ඒ වුණාට මට අර තියෙන හින්දා මං ගන්න ගියේ නෑ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මං වොෂ් එකක් දාගෙන ආයෙමත් අම්මලා ගෙදර ගියා. හවස පන්සල් යන්න කියලා හිතාගෙන. ඊට පස්සේ අම්මලවත් දාගෙන ওই පන්සලට යන ගම. ඔය තියෙන්නේ අපේ අම්මලා ඉන්නේ කුරුතුගහ. මං ඉන්නේ කරන්දෙනියේ. ඉතින් පොඩි දුරක් තමයි තියෙන්නේ. කොයි වෙලාවෙත් ඉතින් ටුට්ටුක් කර තමයි එහා මෙහා යන්නේ. ඔය කුරුතුගහ මං හිතන්නේ ඔය ටවුන් එකේ ඉන්නේ. පන්සලට ආවා. මල් පහන් තියලා මං එනකොට ඉතින් නංගිලා ඔය අපේ නංගි කැමති නෑ වීඩියෝ කරනවා. දැක්කනේ පුම්බන් ගියා. අන්න එහෙම තමයි එයා. එයා ආසම නැහැ වීඩියෝ කරනවට. අඩුතරමේ කැමරාවක් ඉස්සරහටවත් එන්න කැමති නැහැ. මට බයින් එකමයි කරන්නේ කොයි වෙලාවෙ ෆෝන් එක උස්සගෙන ඉස්සරහට එනවා කියලා. මම බොරුවට සමහර කෙනා අවුස්සන්නත් එක්ක එයාගේ ඉස්සරහට ෆෝන් එක අරන් යනවා. එහෙම තමයි. ඉතින් පහන් පත්තු කරා. ඊට පස්සේ බුදුන් වැදලා ආපස්සට මං අම්මලව දාලා ගෙදර එන්න පිටත් වුණා. ඔහොම තමයි ඉතින් අද දවස ගෙවුනේ. ආයෙත් මම වීඩියෝ එකක් අරන් එන්නම්.